Welcome back travelers. මගේ තිස්ස මහාරාම ට්‍රිප් එකේ next video එක තමයි මේ. first video එකේ link එක මම description එකේ දාන්නම්. ඔයාලා ඒකත් ගිහිල්ලා බලන්න. දැන් අපි ඉන්නේ තිස්ස මහාරාමේ. අපි lunch ගන්න යන ගමන් දැක්ක ලස්සන තැනක නතර වෙලා පොඩි වෙලාවක් හිටියා. It's so relaxing. වැව් මාළුනේ. ඔව් වැව් මාළු. එතන වැව් මාළු විකුණන කෙනෙකුත් හිටියා. ඉතින් අපි ඒකත් try කළා. තාට චූටි එකක් දෙන්න මට. මේක. එකක් දෙන්න. ඒක කටුන්නේ රසයි. මිරිස් කරලා ලුණු ඕන කියා. මේ තියෙන වෙන්නේ. නෑ දෙයි කැලක් අපි ලන්ච් ගන්න ආවේ මාරම කියුට් තැනකට. ඉතින් එයාලගේ පොඩි ට්‍රැඩිෂන් එකක් තියෙනවා. එන හැම කෙනෙක්ටම එයාලා කියනවා ඒ වෝල් එකේ මොනවා හරි ලියලා මෙමරි එකක් තියලා යන්න කියලා. එන අයට අඳින්න කියලා මේවා දෙනවා. එතනින් ලන්ච් එක අරගෙන අපි ළඟට ආවේ මං ආසම තැනකට. මං ඇත්තටම මෙතනට ආස වුණේ සින්දුවකින්. අපි ආවේ දැන් කිරින්දට. I think you can guess the song. කුලමත හැපි හැපි පෙම්බැන්ද සවසක අප සයුරු තෙරක සිසිලස වින්ද මතකය සිහිනෙක යලි කිසි දිනෙක නොවින්ද ජීවිතයට මට අමතක නොයි කිරින්ද. කිරින්ද කියන්නේ මං ආසම හරිම ලස්සන තැනක්. විහාර මහදේවිය ගොඩබාපු තැනත් මේ පහළට ගියාම තියෙනවා. ඒගොල්ලෝ ඇරෝස් වලින් මාක් කරලා තියෙනවා. අපිට හොයාගෙන ගිහින් බලන්න පුළුවන් එතන. මෙතන ඇත්තටම වෙනම ෆීලිං එකක් තියෙන්නේ. I'm so grateful that I could visit this place.
හිස මහරාමයට ආවට පස්සේ කතරගම නොයත් බැහැනේ. ඉතින් අපි රෑ වෙලා කිරිවෙහෙරට ගියා මල් ටිකකුත් පූජා කරලා එන්න. ඊළඟට අපි ආවා ඩිනර් ගන්න. කියුට් ප්ලේස් එකක් හම්බුණා අපිට. ඉතින් අපි ඉන්දියන් try කරා එකෙන්. ඉතින් ඊළඟ දවසෙත් අපිට ඇවිදින්න යන්න තියෙන නිසා අපි ඉක්මනින් කාලා හොටෙල් එකට පිටත් වුණා. The next morning. උදේම හොටෙල් එකෙන් ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන අපි යන්න පිටත් වුණා හම්බන්තොටට. හම්බන්තොට බර්ඩ්ස් පාර්ක් තමයි අපේ next destination එක. මං ආසාවෙන්ම හිටියා එතනට යන්න කුරුල්ල බලන්න. එයාලට මෙතනට පයින්න බෑනේ. අපි බර්ඩ්ස් පාර්ක් එකට ආවා. ඇවිදින්න අමාරු අය ඉන්නවා නම් එයාලගේ ඔප්ෂන් එකක් තියෙනවා පොඩි බගි එකක් රෙන්ට් කරගෙන ඒකෙන් යන්න. ඉතින් මුලින්ම අපි දැක්කේ පැස්බරාලව. ගිරව් වෙන්න තැන පොඩි කැෆේ එකකුත් තියෙනවා. ටී එකක් බීලා එහෙම යන්න පුළුවන්.
මේ කේජ් එක ඇතුළට යන්න වෙනම ටිකට්ස් ගන්න ඕනේ. එනසකින් ගන්න ටිකට් එකට අමතරව. But it works. I really enjoyed it then. මේ කවුද? ෆ්ලෙමිංගෝ. It's flamingo. Say cheese to my vlog. මෙයාලටත් කෑම දෙනවද? බර ඇති නේද? අනේ පිහාට ගොඩාක් උස්සගෙන එහෙම ඇවිදින්න. White peacock. White peacock. Lena nේද? උග වෙලාවක ඒගොල්ලෝ කාලේ නැහැ මන් කියන්නේ. ඒකයි බල්ලි කුටිලා වැඩි කරන්නේ. ඒකනේ. Ostrich. බලන් ඉන්නවා කවුද මුන් කියලා.
බස් මේ ඔක්කොම තියෙන එකයි මේ හරි හොඳ කූල් එක තියෙන. මාරම කෝල් එකක්. හොඳ කූල් එකක් ඇතුලේ හරි. ලස්සනයි පාරේ. අපි ඊළඟට ආවා රිදියගම ජීප් සෆාරි එකක් කියන්න. මේ ප්ලේස් එක කන්ටැක්ට් කරගන්න ඕන නම් කන්ටැක්ට් නම්බර්ස් මේ වීඩියෝ එකෙන් ඔයාලට ගන්න පුළුවන්. මේ වගේ ප්‍රොටෙක්ෂන් එකක් තියෙන ජීප් එකක් තමයි එතන තියෙන්නේ අපිට යන්න. මොකද රිදියගම සෆාරි එකේදී අපිට සිංහයෝ අලියෝ වගේ සත්තුත් හම්බ වෙනවා. I think එයාලා අපිට දෙන්නේ මේ වගේ ජීප් එකක්. ප්‍රයිවට් එකක් යනවා නම් ලොකු ගෲප් එකක් යනවා නම් එයාලා ගාව බස් ටුවර්ස් තියෙනවා වෙනම බුක් කරගන්න පුළුවන්. Lanson. හොඳට නේදිය. යා හොඳට නේද? මේ මෙතන මේ කේසර් එකේ මේ කියනවා පන්නන අර මුවන් හින්දි මේ දාන මේ එනවා එක්කන් එතකොට විමානන්නේ මේ එතකොට දානවා මොනවා කියලා බලන්නකෝ. ඊගෙන මේ පැටව දෙක මෙහෙ දාපු සිංහයෝ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් විතර ජීව ආයු කාලය දිනවලු කියලා. හරිද? මේ ඒ කියන්නේ මේ වගේ තැන. හැබැයි මේවා මෙහෙ ගියාම කැලේ ඉන්නකොට ඊට වඩා අඩුයි. ඇයි? මම වයසට යනකොට කන්න දඩයන් කරගන්න බෑනේ. ඒකට දඩයන් නැතුව මැරෙනවා. යා බලන්නේ නැහැ මේ පැත්ත. බලන්නකො. ඒකම බලන්නේ නැහැ. ඒගොල්ලෝ මේක ඒගොල්ලෝ බැලුවා. එයාට තියෙන නාකි මොන. කොහොමද ඒගොල්ලෝ පොලිසිය? ඒ පොයිපා මල්ලි එයි. ෂේප් එකේ ලෙව කාගෙන බලාගෙන ඉන්නේ. ඒගොල්ලෝ මල්ලි අස්සයද පොණියද? අශ්වය නේද? පොණියද? කැලෑෂ රාපාටයි. අර රාපාට එක්කන කැලෑෂේ. Tiger song.
බොරුවට ඉන්නවා. ඉන්නනේ ඔය ගාන නැද්ද? හොඳනයි දින්නේ මේක. හොඳනයි දින්නේ. එයිනේ නා හොඳ සද්දන්ත එක්ක. බලාගෙන ඉන්නවා අපි දිහා. මේගොල්ලෝ කෑම දානකොට යනවාද ඒ? නිදාගත්තා. එයා පාඩුවේ යනවා. එයා ඇෆ්‍රිකන් කෙනෙක්ද? කලන කියලාත් තියෙනවා. තිස්සමහාරාමේ ට්‍රිප් එක ඒ විදිහට තමයි අපි ස්පෙන්ඩ් කරේ. ඉතින් ට්‍රිප් එකේ අන්තිමට අපි ලයිට් මීල් එකක් ගත්තා එතන පොඩි කඩේකින්. So I felt complete. And that's the end of my trip. Thank you for watching. See you in the next one. Bye.